ආයිබෝවන් ඔයාට ඉතාම පහසුවෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් තමයි කියලා දෙන්නේ මේ පටිච්චසමුප්පාදය සාමාන්‍ය පෙළ. මොකද ඒකට හේතුව මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හේතුව මේක ඉතාම අමාරුයි ළමයින්ට මතක තියාගන්න. හැබැයි අතිශය සරල ක්‍රමයක් තියෙනවා. ඉතාම සරල පොඩි සරල ක්‍රමයක් තියෙනවා. එතකොට පේපර් එකේ අහනවා මොකක් හරි මේ 12න් එකක් දීලා ඒකේ තේරුම. මේ 12න් එකක් දීලා ඒකේ තේරුම අහනවා. එතකොට ඒකේ 11ක් තියෙනවා. ඒකෙන් දීලා අහනවා මේ 11ක් තියෙනවා. එකෙන් එකක් දීලා අහනවා තේරුම. එතකොට නැත්තම් තේරුම ඇවිල්ලා ඒකේ තියෙන පාලි කොටසට යටින් ඉරක් අඳින්න එහෙම එනවා. බහුවර්ණවල. ඉතින් ඔයාට මේක හරියම ලස්සනට තේරුම් ගන්න පුළුවන් එකක් තමයි මේ අවිජ්ජා කියලා කියන අවිද්‍යාව. මෙන්න මේව මතක තියාගන්න. අවිජ්ජාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ නාම රූප, සලආයතන කියන්නේ ෂඩායතන. ඒ කියන්නේ අපේ ආයතන 6 ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන එක. පස්ස කියන්නේ ස්පර්ශය, වේදනාව වේදනාවමයි, තණ්හා තණ්හාවමයි, උපාදානයි කියන අල්ලාගන්නේ. උපාදාන එල්බ ගන්නවා අල්ල ගන්නවා කියන එක. භව කියන්නේ භවය, සසර කියලා කියනවා. එතකොට නැවත සසරට. භවය කියන්නේ සසර. එතකොට ජාති කියන්නේ ඒකේ ඉපදීම. ඉතින් ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් වැඩේ ඉවරයි. ඒතර ආයි ඊළඟට මතක තියාගන්න මේ බාන්න හැම එකේම තියෙන පච්චයා 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 තියෙනවානේ. එතකොට අන්නේ පච්චයා කියන එක ප්‍රත්‍ය කියලා හිතාගන්න. හේතුව අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර හට ගන්නවා. සංස්කාර හේතු කොටගෙන විඥානය හට ගන්නවා. විඥාන හේතු කොටගෙන නාම රූප හේතු කොටගෙන සලආයතන හේතු කොටගෙන පස්ස ස්පර්ශය කියන්නේ. එතකොට පස්ස හේතු කොටගෙන වේදනා හේතු කොටගෙන තණ්හා හේතු කොටගෙන උපාදාන හේතු කොටගෙන භවය හේතු කොටගෙන ජාති හේතු කොටගෙන ජරා මරණ ශෝක එවෙනවා. දැන් මේක අනුලෝමනේ. අනුමලෝම කියන එකටත් තේරුම මතක තියාගන්න. අණුව යනවා කියන එක. අනුලෝම කියන්නේ. එතකොට ප්‍රතිලෝම කියන්නේ ප්‍රතිවිරුද්ධව යනවා කියන එක. එතකොට මේ ප්‍රතිවිරුද්ධව යනවා. දැන් මේ අනුලෝම කියන අණුව යනවා. ඒ කියන්නේ බුදුදහමේ තියෙන්නේ ගඟ ගලන පැත්තට යන එක නෙවෙයි. ගඟ ගලන පැත්ත මේ පැත්ත නම් අනිත් පැත්ත. හරියට නිකන් මාළු යන්නේ. ඒ විදිහට. අපි යන්න ඕන ගඟ ගලන පැත්තට නෙවෙයි අනිත් පැත්තට. එතකොට පටිලෝම කියලා කියන්නේ පටිලෝමයක් කියලා කියන්නේ එතකොට අනිත් පැත්තට තියෙන එක. එතකොට මේක බලන්න අවිද්‍යාව නැති වුනහම මේ අශේෂ විරාග නිරෝධා. මේකේ හැම එකෙම තියෙනවා නිරෝධ නැතිවීම කියන එක තියෙනවා. එතකොට නිතර මතක තියාගන්න මේ නිරෝධය කියන එක. එතකොට හැම එකෙම නිරුද්ධ කියන්නේ නැති වෙනවා. නිරුද්ධ වෙනවා කියන එක. එතකොට අවිද්‍යාව නැතිවීමෙන් මේ ඉතිරි නොකොට මේ ෂය කිරීමෙන් වෙන්නේ මොකද්ද? කුසල කර්ම රැස් වෙන්නේ. එතකොට කුසල කර්ම රැස් වෙන්නේ නැහැ. සංකාර නිරෝධ වීමෙන් විඥානය ඇති වෙන්නේ. එතකොට නිරෝධ කියලා බලා ගන්න.